බාබා වංගා බෝල්කන්හි අන්ධ අනාගත වක්තෘ. බොහෝ විට බෝල්කන්හි නොස්ට්‍රඩාමස් ලෙස හඳුන්වන බාබා වංගා 20 වන සියවසේ වඩාත්ම අద్භූත හා ආකර්ශනීය චරිතයක් ලෙස පවතී. 1911 දී එවකට ඔටෝමාන් අධිරාජ්‍ය දැන් උතුරු මැසිඩෝනියාවේ කොටසක් වූ කුඩා ගම්මානයක් වන ස්ට්‍රුමිකාහි වැන්ජලියා පාණ්ඩේවා ඩිමිට්‍රෝවා ලෙස උපත ලැබූ බාබා වංගා සරල හා නිහතමානී ජීවිතයක් ගත කළාය. එහිත් ඇගේ අසාමාන්‍ය දර්ශන සහ අනාවැකි ඇයව ලොව පුරා පුරාවෘත්තයක් බවට පත් කරනු ඇත. වැංගා තරුණ ගැහැණු ළමයෙකු වූ විට ඇය දරුණු ගුණාටුවකට මුහුණ දුන් අතර එය ඇගේ ජීවිතය සදහටම වෙනස් කළ බව වාර්තා වේ. ගුණාටුව අතරතුර ඇයව අහසට ඔසවා බිම හෙළනු ලැබූ අතර ඇය දෙඩි ලෙස තුවන ලබා අවසානයේ අන්ධ විය. මෙම සිදුවීමෙන් පසු ඇය භෞතික ලෝකයෙන් ඔබ්බට දේවල් දකින බව ඇය ප්‍රකාශ කිරීමට පටන් ගත්තාය. අනාගත සිදුවීම් සැඟවුණු සත්‍යයන් සහ අධ්‍යාත්මික ක්ෂේත්‍රයෙන් පණිවිඩය පවා ඇගේ අන්ධභාවය ඇගේ අභ්‍යන්තර පෙනීම විවෘත කළ බව ඇය පවසවාය. නැගෙනහිර යුරෝපය පුරා සිටින ජනයන් ඉක්මනින්ම ඇගේ මඟ පෙන්වීම සඳහා බාබා වංගා බැලීමට පටන් ගත්තා. ගොවීන් සිට දේශපාලනයන් දක්වා ඇය විස්මයජනක නිර්වද්‍යය සඳහා කීර්තියක් ලබා ගත්තාය. ඇය බොහෝ විට ඇයට පැමිණියන අයගේ දෑත් අල්ලගෙන සිටියද ප්‍රශ්න අසන්නේ නැතිව ඔවුන්ගේ ජීවිත, පවුල හා අනාගතය පිළිබඳ විස්තර හෙළ කළාය. බොහෝ දෙනෙක් බල්ගේරියාවේ ඇගේ කුඩා නිවසින් පිටව ගිය දිව්‍ය බලයෙන් ස්පර්ශ වූ කෙනෙකු හමු වූ බව ඒට්ටු ගැන්වීමෙන් ඇගේ ජීවිත කාලය පුරාමට බාබා වංගා බොහෝ අනාවැකි පළ කළාය. සමහරු විශ්වාස කරනු ඇත ඇය සැප්තැම්බර් 11 ප්‍රහාර, චනෝබිල් ව්‍යාසනය, ඩයානා කුමරියගේ මරණය සහ කොවිඩ්-19 වසංගතය පවා පුරෝකථනය කළ බවයි. ඇගේ අනාවැකි නොපැහැදිලි හෝ වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවට සැකකරුවන් තර්ක කරනු අතර තවත් සමහරු ඇගේ නිර්වද්‍යය අහම්බෙන් ඔබ්බට ගිය බව අවධාරණය කරනවා. බාබා වංගා දුරස්ථ අනාගතය ගැනද කතා කළාය. ප්‍රධාන ගෝලව වෙනස්කම් පුරෝකථනය කළේය. බලාපොරොත්තු හා බයජනක දෙකම. ස්වාභාවික විපත්, දේශගුණික විපර්යස්න සහ කෘත්‍රිම බුද්ධියේ ඇතිවිය හැකි නැගීම ගැනද ඇය අනතුරු ඇංගුවාය. එහිත් මහා පරීක්ෂණ වින්ද දරාමන පසු මානව ශිෂ්ටිතාවය එකමුතිය සහ අධ්‍යාත්මික ප්‍රඥාව ඉගෙන ගන්නා අනාගතයක්ද ඇය සිතින් මවා ගත්තාය. ඇගේ අනාවැකි බය හා කුතුහලය දෙකම ඇති කරනවා. ඇගේ අద్භූත කීර්තිය තිබුණාද? බාබා වංගා නිහතමානී ජීවිතයක් ගත කළ අනිත් අයට උදව් කිරීම සඳහා තම ජීවිතය කැප කළාය. ඇය කවදාවත් ධනය හෝ කීර්තිය සොයන්නේ සිටියේ නැති බව බොහෝ දිනකු ඇයව විස්තර කළේ ගැඹුරු අනුකම්පාවක් ඇති කරුණාවන්ත නිහතමානී කාන්තාවක් ලෙසයි. ඇය 1996 දී මිය ගියා. නමුත් ඇගේ උරුමය පොත්, වාර්තා චිත්‍රපටි සහ ඇයව මුණගැසූ අයගේ අසංඛ්‍යිත කතා හරහා පවතිනවා. කෙනෙක් ඇගේ බලතව විශ්වාස කළත් නැතත් බාබා වංගාගේ කතාව අපට මානව අත්දැකීමේ අභිරහ සහ පුදුමද මතක් කරනු ඇත. ඇගේ ජීවිතය දෘශ්‍යමාන හා නොදෘශ්‍යමාන, දන්නා හා නොදන්නා අතර පරතර පුරවනු ඇතේ. තර්කණය සහ විද්‍යාවෙන් උන්මාදනීය වූ ලෝකයක බාබා වංගාගේ කල්පවතින පුරාවෘත්තය අපට අභියෝග කරනු ඇත. තවමත් සොයා ගැනීමට තියෙන සත්‍යයන් තියෙන බවට අපේ මනස විවෘත කිරීමට. ඇස්වලට පෙනෙන දේට වඩා පවතින සත්‍යයන්